ලැබෙන්නේ විශේෂයෙන් මේ තර්ජිත් නර්තන පාසලේ අපි දකින දේ තමයි මේ සාම්ප්‍රදායික නර්තනයෙන් ඔබට ගිහිලා නටන එකම විතරක් නෙවෙයි මෙහි ඉන්නේ අපේ දරුවෝ ලංකාවේ ඉපදුනා වෙන්න පුළුවන් මෙහි ඉපදුනා වෙන්න පුළුවන් සංස්කෘතියන් දෙකක් අතර ගැටණයක් මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ ඇත්තටම හොඳ ප්‍රශ්නයක් කෞෂි අපි දකිනවා ඇත්තටම ඇමරිකාවේ පමණ මේ ලංකාවෙත් දැනටත් නොයෙකුත් නර්තන පාසල් තියෙනවා නොයෙකුත් අරමුණු වලින් පවත්වාගෙන යනවා ඇමරිකාවේ විශේෂයෙන්ම ලොස් ඇන්ජලිස් නුවර ප්‍රථම නර්තන පාසල 2014 ජනවාරි මාසයේ දැනට වසර 9කට කලින් ආරම්භ කරේ තජ්ජිත් නර්තන පාසල මගේ නායකත්වයෙන් ඉතින් මේ නර්තන පාසලේ අපේ අරමුණු උනේ මගේ අරමුණු උනේ මගේ දෙමව්පියන්ගේ අරමුණ උනේ අපේ එකතු වීමේ අනුමුණ උනේ අභිලාෂය උනේ සාම්ප්‍රදායික නර්තන කලාවේ මිහිරියාව සමගම අපට ලංකාවේ අපි පැවතගෙන අපේ සාර ධර්ම අපේ වටිනාකම් අපේ අනන්‍යතාවය තබාගෙන කෙලෙසද මේ දරුවන් මෙවැනි වූ බටහිර රටක සමාජගත වෙන්නේ කියන එක. ඉතින් මේ සමාජගත වීමට ඔවුන්ගේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ තියාගෙන අපි ඔවුන් මේ ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක තමයි ලොකුම ප්‍රශ්නයක්. ඒකට හොඳ විසඳුමක් හැටියට තමයි අපි නර්තනයෙන් එහාට ගිහිල්ලා දරුවන්ට දරුවන්ගේ ආගමික පසුබිම සම්බන්ධයෙන් වැඩසටහනක් අපි කරගෙන යනවා. දරුවන්ගේ සිංහල භාෂාව වර්ධනය කර ගැනීමේ පසුබිම අපි සකසනවා. දරුවන් ශ්‍රී ලාංකීය කෑම බිම් වර්ග වලට යොමු කිරීමේ පසුබිම අපි සකසන මේ හැම දෙයක්ම එක්ක සමතුලිත පෞරුෂයකින් යුක්තව දරුවෙක් මේ ඇමරිකාවේ රටේ සමාජගත වෙන්නේ කොහොමද කියන ඒ නැඹුරුව ලබා දෙන එකත් අපේ නර්තන පාසලේ නර්තනයේ උගන්වන ගමන්ම සිදු කරන කාර්යයක්. ඉතින් සඳනි සුලෝචනී ඒ වගේම වරුණ ප්‍රේමචන්ද්‍ර මහත්මයා ඉතාමත් දක්ෂ බෙරවාදකයෙක් ලංකාවේ. ඉතින් අපට ලොකු අඩුපාඩුවක් තිබුණේ අඩුපාඩුවක් දැන් අපට මග ඇරලා තිනවා. ඉතින් ලොස් ඇන්ජලිස් වලට ඒ දෙපළ ලොකු ආශිර්වාදයක් සම්පතක් මේ සම්පත අපි උපයෝගී කරගෙන තවදුරටත් මෙතෙක් කල මේ නර්තන තජ්ජිත් නර්තන පාසල දැන් අපි තජ්ජිත් නර්තන ෆවුන්ඩේෂන් එක නමින් කරගෙන යන්නේ අපි මේ ප්‍රාන්තයේ පුණ්‍ය ආයතනයක් හැටියට රෙජිස්ටර් වෙලා එහෙම නැත්නම් non profit organisation එකක් හැටියට රෙජිස්ටර් වෙලා අපි කරගෙන යන්නේ. ඉතින් මේ හැම දෙයකටම අපි එදා පටන් ගත්ත අරමුණ අපට ඉවහල් වුණා. ඉතින් ඒ අරමුණ නිසාම ඒ අරමුණටම මම සහ මගේ දෙමව්පියෝ ඒ වගේම දරුවෝ සහ අපට උදව් කරන මේ සියලු දෙනා කලාවට හිත ඇති සියලු දෙනාගේ උත්සාහය කැපවීම මත තමයි අපි අදටත් අවුරුදු 9ක් ගිහිල්ලත් ආයතනයක් හැටියට අපි තාමත් ඒ ආරම්භමේ ඒ කරගෙන ආපු කටයුතු එක දිගටම ඒ විදිහටම කරගෙන ඉන්නේ. ඔව්. දැන් ඇමරිකාවේ මේ විශේෂයෙන් ලොස් නර්තනය කියලා කියන්නේ අපි නටන එක විතරක් නෙමෙයි ඒකේ අර ප්‍රසන්න අය කිව්වා වගේ සාර ධර්ම චාරිත්‍ර වාරිත්‍ර මේ හැමදේම එකතු වෙච්ච එකක් අපේ ට්‍රැඩිෂනල් ඩාන්ස් කියලා කියන්නේ. ඒක හැම රටකටම ඒ වගේ නර්තන සම්ප්‍රදායක් නැහැ. ඒක නිසා අපි ආඩම්බර වෙන්න ඕන අපේ නැටුම ගැන. අපි ආඩම්බර වෙනවා අපේ මුළු ජීවිතේම. අපේ වෘත්තිය හැමදේම අපේ නැටුම් අපේ ජීවිතේ භාගයකට වැඩි කාලයක් අපේ නැටුම් වලට කැප කරා. ඉතින් ඒක නිසා ඒකේ තියෙන මේ විනය කියන එක නැටුමේ තියෙන විනය කියන එක අපි සෑහෙන අගය කරන කාර්යයක්. ගුරුවරු අපිට දුන්න මේ ශාස්ත්‍රය අපි හදවතින් උගන්වන්නේ. ඉතින් ඒක නිසා ඒකට අපිට සහයෝගය දෙන්න. දැන් අපි ලොකු ආශිර්වාද ලබා ගත්තොත් අපේ ගුරුවරුන්ට අපි පින් සිද්ධ වෙනවා. අපි අද මෙතනින් අපේ ගුරුවරු නිසා චිත්‍රසේන කලායතනේ කොහේ හිටියත් ඒගොල්ලන්ට අපි පින් අයිති කරනවා. ඉතින් ඒ දේවල් අපිට අඩු නැතුව ලෝභ නැතුව ඒගොල්ලෝ අපිට දුන්නේ ගුරුවරු. ගිහින් මේවා කරන්න මේ හිඳ තමයි නටුම කියලා. ඉතින් ඒ කැපකිරීම ඒ කියන්නේ අවුරුදු 60ක් 70ක් 80ක් තමන්ගේ ජීවිතේම කැප කරනවා කියන එක නැටුම වෙනුවෙන් ඒක ලොකු දෙයක්. ඒක මම හිතන්නේ ඉතින් එහෙම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න දෙවිච්ච එකම ලොකු වාසනාවක්. ඕගොල්ලන්ට ලොකු වාසනාවක් මේ ගුරුවරිය හම්බුච්ච එක. ඉතින් එහෙම I කියන්නේ ඉගෙන ගන්න තියෙන දේවල්